තමයි. මොකද්ද බං උන්ගේ හස්ත මුද්‍රාවෙන් අපිට පවසන්නේ? මට තේරෙන්නෙත් නෑ. දන්තෝ ආරාධනාව පිළි නොගෙනත් බෑ. අපි බලමු. අපේ ලෝකේ නරලෝකේ අතර විපාර්ශවික සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න. ඔය වචන සෙට් එක කියාගන්නලු මෙහෙ ආණ්ඩුවල ලොකු 70 පුරුත්තම පිටරට සවාරි කෙලින්නේ. අන්තිමට මේ රටට ගෙන්න ලබ්බකුත් නැහැලු. අපූරුයි. උඹත් මේ ටිකට දැනගෙන තියෙන දේවල් ඈ. එහෙනම් ඉතින් පය බුරුලින් තබා වරෙන්කෝ. මම දැනගත්තා. දීපංකර සංචාරකය කිය එක පෙරේත ලෝකවලට යනකොට මෙව්වට තමයි ලෑස්ති වෙන්න කියලා. අපේ ලෝකේ අච්චර සුර දූතියෝ ඉඳද්දි තමුසට ලැජ්ජ නැද්දෝයි මේ වගේ වනචර ගෑනු පස්සේ යන්න. දන්තෝ මෙහාට වරේ. මෙන්න මූ තමයි ඇටකිච්ච වගේ ඉඳගෙන මේ ඔක්කොම කරන්නේ. මං උදේ ඉඳගෙන ඔක්කොම බලාගෙන හිටියේ. ඔබට අත මම ආයි මේ වගේ වැඩ නොකරන්න. ආයි ඊට පස්සේ මෙහෙම නෑදිච්ච දීපංකර නැදිච්ච දීපංකරක් නෙමේ චූටි. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන ආශ්චර්යමත් රටක්ලු. ධර්මිෂ්ඨ යහපාලනයක් තියෙන රටවල් වල මෙහෙම දේවල් වෙනවද? ගහන්න බෑ. වල්ගේ සේර මාසරේ කළා මේ රටේ